ගං වතුරෙන් පසු ඇතිවන මීඋණ තත්ත්වය ගැන ඔබ දැනුවත්ද? ගං වතුර තත්ත්වය සමග මීඋණ ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතිනවා. ඔබ හෝ ඔබේ පවුලේ අයෙක් අපවිත්‍ර ජලයේ ගමන් කළා හෝ නැතහොත් ජලයෙන් යට වූ ප්‍රදේශවලට ආධාර සපයන්න ගියාද? මීඋණ කියන්නේ මොකක්ද? මීයන් ඇතුළු ආසාදිත සතුන්ගේ මුත්‍රා මගින් අපවිත්‍ර වූ ජලය මඩ හෝ තෙතමනය සහිත පස් සමග සමෙහි ඇති තුවාල සීරීන් හෝ ශ්ලේෂ්මල පටල හරහා ශරීරයට බැක්ටීරියා ඇතුළු වීමෙන් ඇතිවන රෝගයකි. ගං වතුර කාලවලදී ජලය අපවිත්‍ර වන නිසා රෝගය පැතිරීම ඉතා ඉහළ යයි. මොනවාද අවදානම් තත්ත්වයන්? ගං වතුර ජලය ඇවිදීම හෝ කිමිදීම, කෘෂිකාර්මික කටයුතුවල නිරත වීම, විශේෂයෙන් කුඹුරු පවිත්‍ර කරන කටයුතු හෝ ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වීම, පිරිසිදු නොකළ ජලය පානය කිරීම හෝ එය ස්පර්ශ කිරීම. ඔබ ගත යුතු වැදගත් පූර්ව ආරක්ෂක පියවර මොනවාද? ඩොක්සිසයික්ලින් ලබා ගැනීම. අවදානමට ලක් වූවන්, විශේෂයෙන් ගං වතුර ජලයේ ගමන් කළ අය සඳහා නොමිලේ රෝග නිවාරණ ප්‍රතිකාරය ලෙස ඩොක්සිසයික්ලින් ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් ලබා ගන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් මත පමණක් මෙය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එවැගේම ආරක්ෂිතව සිටින්න. අපිරිසිදු ජලයේ මඩේ හෝ තෙතමනය සහිත පස් මත ගමන් කිරීමේදී ජලයට ඔරොත්තු දෙන බූට් සපත්තු, වෝටර්ප්‍රූෆ් බූට්ස් සහ අත් ආවරණ පළඳින්න. සමේ ඇති ඕනෑම තුවාලයක් ජලයට ඔරොත්තු දෙන ප්ලාස්ටර් එකකින් ආවරණය කරගන්න. ඒ වගේම ඔබේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න. ආහාර සහ පානීය ජලය කිසිවිටෙකත් අපවිත්‍ර ජලයට නිරාවරණය නොකරන්න. උතුරුවා නිවාගත් හෝ බෝතල් කළ ජලය පමණක් පානය කරන්න. ඉතින් මොනවාද මේකේ රෝග ලක්ෂණ? දැඩි උණ, දැඩි හිස රදය, ඇස් රතු වීම හෝ කහ පහ ගැන්වීම, මාංශ පේශී වේදනාව, විශේෂයෙන්ම දන හිසට පහළ වමනය. ආසාදනය වී දින 2 සිට 30ක් ඇතුළත රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඉතින් ඔබට උණ රෝගය වැළඳුනොත් ඔබ ජලයට නිරාවරණය වූ බව වෛද්‍යවරයාට වහාම දැනුම් දෙන්න. මුල් අවධියේදීම ප්‍රතිකාර කිරීමෙන් ජීවිතය බේරාගත හැකියි. ප්‍රමාද වීමෙන් වකුගඩු අකර්මණ්‍ය වීම ඇතුළු සංකූලතා ඇතිවීම මාරාන්තික තත්ත්වයක්වත් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ගං වතුර වැනි ස්වභාවික ආපදා තත්ත්වයකින් අනතුරුව ආර්ථික වශයෙන්, මානසික වශයෙන් මිනිස්සුන් කඩා වැටෙනවා වගේම තමයි සෞඛ්‍යමය වශයෙන්ුත් විශාල අභියෝගයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැනුවත් වෙලා අවධානයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තුළින් අපිට පුළුවන් වේවි මේ වගේ සෞඛ්‍ය ගැටලු මඳක් හෝ අවම කරන්න.